Hi guys, welcome back to my YouTube channel. ඉතින් ගොඩක් කාලයකට පස්සේ vlog එකක් අරන් ඉන්න හිතුණා. ප්‍රගින. මම හිතුවා අනිවාර්යෙන්ම මම සතියට එක දවසක් පොදාද දවස් තමයි මේකට සිලෙක්ට් කරගත්තේ. මොකද මට අනිත් දවස්වල ක්ලාස් ස්ටඩි කරන්න ඕනේ. ඒ නිසා මම වෙන්ස්ඩේ බදාදා දවසක් තමයි මගේ vlog එක shoot කරන්න මම අයිඩියා කරන් ඉන්නේ ප්ලෑන් කරන් ඉන්නේ ඒ විදිහට තමයි. ඉතින් මම මේ කල්පනා කරන්නේ මේ මාසේ ජර්නල් එකක් කරනවද විෂන් බෝඩ් එකක් හදනවද කියලා මම ඕගලන්ට ඉස්සරහට vlog එකක් අරන් එනවනේ. එතකොට ඕගලන්ට ඒක ෂෙයා කරගන්න මම ඒවා කරනවද කියලා. ජර්නල් කරලා ඊය ප්ලෑන් හදලා ඊය ප්ලෑන් බුක් එකක් මම මේ ඔඩර් කරන්න ඕන. කවද වගේ හම්බ වෙයිද දන්නේ නැහැ හැබැයි. ඒ වුණත් ඊය ප්ලෑන් හදාගෙන නැහැ. ජර්නලුයි විෂන් බෝඩ් එකයි කරමු අපි. මගේ අයිඩියා එක කොහොම හරි වුණොත් ප්ලෑන් එකක් ඒවා විදිහට වගේ ගියොත් මම ඔයගලන්ට ඒක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්නවා. කොහොමද ජර්නල් සහ විෂන් බෝඩ් එක හදාන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවනේ මට මාර විදිහට දැන් මට මේ අකන තැබ්බයක් වෙලා ඉන්නේ. මගේ මේ අත රිදෙනවා. මොනාර කියන කර්න් එක පළල දාන්න ගියාත් මේ අත මෙතන ඉඳලා මෙතන වෙනකම්ම රිදෙනවා. ඒක රිදෙනවා මට ඒතර රිදෙනවා ගොඩක්. මම මේ ෆෝන් එක තමයි මේ අතින් මම අල්ලගන්නේ. තම ෆෝන් එක මෙහෙම තමයි vlogs කරන්නේ. මට තාම ස්ටෑන්ඩ් එකක්වත් නැහැ. මම ගන්න ඕනේ ට්‍රයිපෝඩ් එකක් හරි. ලබන අවුරුද්දේ විෂන් එකට එකක් දා ගන්නවා. මම හිතනවා ගන්න පුළුවන් වෙයි කියලා. මට යන්න හම්බුනේ නැහැ ඒව ගන්න. මොකද ගෙදර වැඩක් තිබ්බා අම්මත් කරන්න. ටැබ්ලට් එක දාලා කරන්න. ලබන අවුරුද්දේ මම හිතනවා මට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අම්මා කිව්වා මේ අතරත් බෙහෙත් ගන්න එකයි යනවා කියලා. හවසත් දන්නේ බලමු. කියන්න බැරුණා මම මගේ මෝර්නින් රුටීන් එකත් කරා. මම කරන්න කිව්වනේ. ඊට අපි පස්සේ ඉඳලා චුට්ටකින්. හායි. ඉතින් දැන් මම යන්නේ මේ ඉතර දේ පොට් ටික අයින් කරන්න. ඔයගොල්ලන්ට ඇහෙන්නද මේ ඊළඟ ඉස්සෙල්ලා වීඩියෝ එකේ එන්න වෙච්ච අපේ මට කතා කරන්න වුණා. ඉතින් මම යාගේ ගෲප් එකේ මගේ පොත් වගේක් කැඩි කරලා දාලා තිබ්බා. ඒක මම ඉතින් අස් කරන්න ආවා. හරි. දැන් ඉතින් මම ඔයගලන්ට එක ෂෙයා කරගන්න යන්නේ. දැන් මම ඔයගලන්ට වෙල්කම් වීඩියෝ එකෙදි කියලා තිබ්බා. මම වෙන්ස්ඩේ තමයි අතවශ්‍යම vlog shoot කරන්න කියලා. හරිද? කොට මගෙන් නම් කොට දෙනෙක් ආයි කමෙන්ට් එක දාලා ඔයා එතකොට වෙන්ස්ඩේ කරනම vlog එක කවද එඩිට් කරලා shoot මේ අප්ලෝඩ් කරන්න කියලා. මම අහනවා කියලා දන්නවා. ඒ නිසා මම මේ වීඩියෝ ඔයගලන්ට එක ෂෙයා කරගන්නවා. හරිද? ඉතින් දැන් මම කියන්නේ ඉන්නේ මම ඔයගලන්ට එක්ක සාමාන්‍යයෙන් කොහොමද කරන්න කියලා. හරි. ඉතින් දැන් මම මගේ වෙල්කම් වීඩියෝස් ඔක්කොම දානවනේ. මම අර vlog එකේ පටන් ගන්නෙම දාන්නේ. කියන්නේ මම ඔයගලන්ට එක්ක ෂෙයා කරන වීඩියෝස් නෙමෙයි. කියන්නේ මේ අර වෙල්කම් කරලා ඔක්කොම මම මුලින් ඉඳලම ඔයගලන්ට එක්ක ඊට පස්සේ ඉංග්‍රීසි වීඩියෝ එකක් දාලා කරන්නේ. මම මුලින්ම මගේ subscribe welcome කියන ඔක්කොම ටික මම මුලින්ම හදාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි vlog එක මම ඒ දවසේම එඩිට් කරනවා. දැන් මම මේ vlog එක මේ වීඩියෝ ක්ලිප් එක ඉවර වෙලා මේක ගිහලා CapCut එකට ඇඩ් කරනවා. එහෙම තමයි වෙන්නේ. ඔකන තේරෙන්නේ නැත්නම් පල්ලෙහාට කමෙන්ට් එක දාන්න යන්න මම ගන්න අපෝ කියලා දෙන්න. මම අපෝ ඔයගලන්ට simplest form එකකින් කියන්නම්. හරිද? මෙහෙම. මුලින්ම මම මගේ වීඩියෝ කරන්නේ මම සාමාන්‍ය මගේ thumbnail හදාගන්නේ CapCut eShot CapCut එකේ Canva එකේ මාරු විදිහට අමාරුයි thumbnail කරගන්න. ඉතින් මම මේ ඒක ෆොටෝ එක
සමහර දවසට ගන්නවා. නැත්නම් ඒක අමාරුයි මම මේ ෂොට් එක ඉක්මනට ගිහිල්ලා කරගන්නවා. මේ අර මේ CapCut මොකද කරන්නේ? තමන් කරනවා වීඩියෝ එඩිට් කරන්න CapCut එකේ. මොකද ඒක quality brand කියන්නේ CapCut කියන්නේ templates තියෙනවා. sorry මම මේකෙන් කරගන්න ටුක් ගාලා ගිහිල්ලා InShot වල CapCut එක මම high recommend කරනවා. rate කරන එකට high recommend. ඉතින් ඔයගොල්ලොත් වීඩියෝ එකක් එඩිට් කරන්න ඕන උනත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම CapCut use කරන්න. සහ ඔයාට එක different types වල වීඩියෝ කියන්නේ පොඩි shorts වීඩියෝ මේ දාගන්න ඕන කොහොම template use කරපුවාම CapCut එකේ තියෙන. ඒකට වැඩි දේවල් ඕනේ නැහැ. අන්ට use template කියන එක විතරයි ටච් කරන්න තියෙන්නේ. හරි. තේරුම් නැත්නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. මම මේ vlog එකේදී කොහේ හරි මම ඒක ආපහු ගන්න simplest form එකේදී කියලා දෙන්නම්. ඊළඟකේදී කියලා කියන්න බෑ. දැන් දැම්ම කියලා දාලානේ. හරි. එහෙනම් අහගන්න. මෙන්න CapCut එකේ තමයි වීඩියෝ රෙකෝඩ් කරනවා කියලා කිව්වා ඔයගලන්ට. CapCut එකේ වීඩියෝ වලට කියලා editing වීඩියෝ එකට මම ටච් කරලා ඒකේ වෙල්කම් ටික ඔක්කොම හදා ගන්නවා. මම ඔයගලන්ට වීඩියෝ එක පටන් ගන්න තියෙන්නේ මියුසික් එකක් ගිහලා වෙල්කම් සබ්ස්ක්‍රයිබ් ඒවා විදිහට එන්නේ ඒව ඔක්කොම මුලින්ම vlog එකක් කරන දවසට මම මේක හදාගෙන ඉවරත් මම vlog එක පටන් ගන්නවා. ඊට පස්සේ ඒ දවසේම මම වීඩියෝ ක්ලිප් තියෙන්නේ දැන් මම මේක තමයි මුලින්ම කරන්නේ. මේක නේ මුලින්ම කරේ. තා තියා මුලින් ගල්ලා. දැන් මම මේක තමයි මුලින් කරන්නේ. මම මේ තාම වීඩියෝ ක්ලිප් එක තමයි මුලින්ම කරන්නේ. මේක මම ගිහලා ඇඩ් කරනවා CapCut එකට. CapCut එකේ මම දැන් එඩිට් කරලා ඉන්න වීඩියෝ එක. ඒක මම ඇඩ් කරනවා. එහෙම තමයි ආපහු වීඩියෝ එකක් කරත් මම ඒකත් ඒ වෙලාවම ගිහලා ඉවර වෙලා ඒ වෙලාවම ගිහලා ඇඩ් කරනවා CapCut එකේ වීඩියෝ එකට. මම හිතනවා තේරෙන්නේ නැති ඕනේ මට කියන්න බැරි වුණා දෙයක් තමයි බ්‍රේක්ෆාස්ට් ගත්තා උදේ ළමයි. ගත්තේ නම් 9 මාට 9 මාරනේ 10 මාට 11ට වගේ තමයි මම නැගිට්ටි 10ට කොට. නැත්නම් 9ට. වලට මතක නැහැ. ඉතින් මේ බූසි කොහොමද බලන්න. මම යන්නේ ලන්ච් එක කරන්න අපි ඉක්මනට ලන්ච් කරන්න ඉලාපේ. A few moments later. හරි. ඉතින් මම ලන්ච් එක අරගෙන ඉක්මනට ඕගලන්ව හම්බ වෙන්න ආවා. ඉතින් කියන්න දෙයක් තියෙනවා. මම මගේ ස්කින් කෙයාර් එකට අලුත් ප්‍රොඩක්ට් එකක් තෝරගත්තා. ඒ තමයි මෙන්න මේක. ඕඩිනරි මේකේ මම තාම එකපාරක්වත් ගාලා නැහැ. එහෙනම් අපි මට කියලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මේක ගාලා බලමු. දවස් ගානක් කොහොමද රිසල්ට් එක කියලා. තව එකක් තියෙනවා මෙන්න මේ ක්‍රීම් එකේ මම කිව්වනේ. ඔයගලන්ට රිසල්ට් එකක් කියනවා කියලා අනිවාර්යයෙන්ම. ඉතින් මේකේ රිසල්ට් එකක් මම අත් වශයෙන්ම දැක්කේ නැහැ. මම එදා ඔයගලන්ට කලින් වීඩියෝ දැම්මම තව ෆස්ට් ටයිම් යූස් කරා. ෆස්ට් ටයිම් මම යූස් කරලා තියෙනවා. එදා ඊට පස්සේ පහවදා හැර ඊට පස්සේ අනිත් දවසේ මම මේක යූස් කරා. මේ ඊට පස්සේ හැමදාම යූස් කරා මම තමයි අතත් ගැව්වා ඊයේ ගැව්වා. මගේ මුදල් කීඩියකොත් දැම්මා එදා එක දවසක් ගන්න විතර. ඊපස්සේ මේකට මට හයි රෙකමන්ඩ් කරන්න බෑ. රේට් කරනවා 10යි. ඉතින් මම ඔඩරේකෝ මම මේක පොඩි තාලා ඇවිල්ලා අනිවාර්යයෙන්ම ගන්නවා. එතකොට මම ඔයගලන්ට පෙන්නන්නම්. අපි දැන් යමු මම අනිත් බලන්න. හලෝ ඉතින් මම ඉක්මනට ඔයගොල්ලන් හම්බ වෙන්න ඕන නිසා වොෂ් දාලා ආවා. ඉතින් මම දැන් රෙඩි වෙලා ඉන්නේ බෙහෙත් ගන්න යන අතට. ඒත් මම බෙහෙත් ගන්න ගියේ නෑ. මට මොකද ගොඩක් මේ වෙලාවේදී අමාරුව තිබ්බේ නැහැ. ඉතින් මම ඔයගලන්ට කලින් මගේ ඇඳුමේ වීඩියෝස් දැම්මේ නැත්තේ. කියන්නේ
මම අදින ඇඳුම් ටිකේ වීඩියෝස් එකක් දැම්ම වීඩියෝ ක්ලිප් එකක් දැම්ම නැත්තේ මම මේ ඇඳුම චේන්ජ් කරා. මොකද මම හිතුවේ එදා අද දවස් වගේ වහී කියලා. අද දවස වහී කියලා මම ඇත්ත වශයෙන්ම කියලා හිතුවේ. ඒ වුණාට වැස්සේ නැත් දාඩියේ ඉන්න බැරි නිසා මම ඉතින් පෙන්නුවේ නැහැ. මම වෙනදම චේන්ජ් කරා. ඒක ෂෝට් එකකුයි টොප් එකකුයි තමයි මම ඉතින් ඇන්දේ. ඒක මම දැම්පිත් නෑ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට මේ වීඩියෝ ක්ලිප් එක ඉවර වෙද්දී සර් බලා ගන්න පුළුවන් මම මොකක්ද ඇන්දේ කියලා. එහෙනම් ඉතින් බලන් ඉන්න. මම මගේ ඊමේල් රුටින් එකත් කරා, ඕඩර් එකත් යූස් කරා. ඒකේ රිසල්ට්ස් මම ඔයගොල්ලන්ට ඉදිරි වීඩියෝස් වලදී අනිවාර්යයෙන්ම අරන් එන්නම්. මම යූස් කරන මේකේ රම්මට කිසි රිසල්ට් එකක් ආවේ නැහැ. ඔන්න ඉතින් මම එදා රෑම මෙන්න මේ වීඩියෝ එකත් කළා. මම ඉස්සෙල්ලාට මේක කියලා කිව්වේ මගේ ඕලිය ක්‍රීම් එක. ඉතින් ගයිස් ඔයගොල්ලන්ට මම මෙහෙම වොයිස් රෙකෝඩ් කරන්නේ මම කළා තියෙන වොයිස් රෙකෝඩර් හරිය ගිහිලා නැහැ. නැචරල් වීඩියෝ එකේ ඒක තමයි මම මේව කරන්නේ. ඉතින් vlog එකේ end එකටත් ඇවිල්ලා මම හිතනවා ඔයගොල්ලෝ මගේ vlog එක කලින් වගේම enjoy කරා ඇති කියලා. එහෙනම් අතර ගිහින් ඉන්න. bye. පරිස්සමෙන් ඉන්න. හෝ මන් තාම ගියේ නැහැනේ. ඉතින් තවත් දවසක ලස්සන vlog එකකින් හම්බ වෙමු. bye.